ආයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න ගොඩ කාලයකට පස්සේ මම ෆාම් එක පැත්තට යන්න හදන්නේ. ඉතින් හස්බන්ඩ්යි මයි චුට්ටක් යනවා ෆාම් එක පැත්තට. චුටි වැඩ වගේක් තියෙනවා කරන්න. ඉතින් මං හිතන්නේ මාස 3කින් විතර තමයි මම ෆාම් එක පැත්තට යන්නේ. මිල්කින් එකට නම් යවෙන්නෙම නෑ මම. ඉතින් ඔන්න අපි දෙන්නත් එක්ක යනවා. ඉතින් මේ දවස්වල සත්තුන්ට දෙනවා එයාලගේ වෙජිටබල් එක. ඉතින් මම ඒක වවලා තියෙන තැනවත් දැක්කේ නෑ මේ කොහොමද ඉතින් අද තමයි හුඟ කාලයකට පස්සේ ෆාම් එක ඇතුලේ මෙහෙම යන්නේ බයික් එකේවත්. ඉතින් කොහොම හරි උදේ තමයි ඒගොල්ලන්ට දෙන්නේ වෙජිටබල් එක දීලා ඉතින් ඒගොල්ලන්ව තව පැඩොක් එකකට යවනවා. අපි දෙන්න ආවා ඉන්න කට්ටිය ඉතින් මෙතනින් ඒගොල්ලෝ යන පැඩොක් එකට යවන්න. ඉතින් කට්ටිය හුඟ දවසකින් මේ දැක්කේ. ඉතින් සමහරු ඉන්නවා විශේෂ අය. ඉතින් ඒගොල්ලෝගේ නම්බරෙන්ම මතක අය ඉන්නවා මේ. ඒ කියන්නේ ඉතින් එයාලගේ එක හැසිරීම් හින්දා. ඉතින් කොහොම හරි ඔන්න ඒගොල්ලෝගේ පැඩොක් එකට දාලා දැන් වහන්න තියෙන්නේ. වහලා තව වැඩ වගේක් තියෙනවා අපි දෙන්නට කරන්න. ඉතින් මේ ඒ ටිකත් කරගෙන ගෙදර යන්න හදන්නේ. ගෙදර ඇවිල්ලා ටක් ගාලා දවල්ට යන්න හදන්නේ. ඉස්ස හදනවා කියලා හිතුවා. ගෙදර මේ ෆ්‍රිජ් එකේ තව ඉතුරු වෙච්ච කලින් දවසේ ඉතුරු වෙච්ච වෑංජන වගේකුත් තියෙනවා. ඉස්ස හදලා ඊට අමතරව තව මොනවා හරි හදනවා කියලා හිතුවා. අන්තිමට හිතුවා මේ බෝංචි ටිකක් හදනවා කියලා. හැබැයි බෝංචි ෂොට්ටයි තියෙන. ඒ හින්දා අලට හිකුත් දාලම බෝංචි හදනවා කියලා හිතුවා. ඉතින් මොනවා හරි දෙයක් මදි නම් අල තමයි ඉතින් ඉන්නේ. ඊට පස්සේ කොහොම හරි මම ටක් ගාලා අයිබ්‍රෝස් හදා ගන්නවා. මට සැලෝන් යන්න කම්මැලි හිතුණා. උඟ දවසකින් ගියේ නෑ. මම්ම හදා ගන්නවා කියලා හිතුණා. ඉතින් මට හරි කම්මැලි මේ මම්ම ඒ වගේ දේවල් කරන්න. සමහර වෙලාවට සැලෝන් යන්න ඊට වඩා කම්මැලි. ඉතින් ඔන්න අයිබ්‍රෝස් උත් හදලා ඊළඟට මං හදන්නේ මගේ හෙයා කලර් එක දාන්න. දැන් කාලේ හරි එක අපහු දාන්න. ඉතින් මෙන්න මේක මං දාන්න. මේක සාමාන්‍යයෙන් නිකම් බලදි කලර් එකක් කරලා තියෙනවා කියලා පේන්නේ නැහැ. හැබැයි අවුවට ඉර එළියට කොණ්ඩේ වැටුනහම තමයි පේන්නේ. ඉතින් ඩෙවලොපර් එකට කලර් එක දාලා මේ විදිහට ඉතින් ඇප්ලයි කරලා විනාඩි 30ක් 40ක් තියලා හොදලා යවන්න තියෙන්නේ. මේ තවත් දවසක ඉතින් අපිට මේ හස්බන්ඩ්යි මටයි මේ ගෙදර ඉඳලා එපා වුණා. ඊළඟට ඉතින් යන්නේ කොහෙද අදහසක් නැතුව කායකට නැගලා ඉතින් ඔහේ ගියා. ගිහලා කොහමරි මෙන්න මේ හරියට ආව. මේ තියෙන Bay of Islands පයිහියා.
ඉතින් මේතෙන්ට එනවා කියලා හිතාගෙන හිටියට බැරි වුණා. අපි එක සැරයක් හොටෙල් එකක් බුක් කරලා ඊට පස්සේ නාය ගියේ හින්දා එන්න බැරි වුණා යන පාර. ඉතින් මේකට පැති දෙකකින් ගිය එකක් අපේ ගේ ළඟ පාරෙන් කෙලින්ම අනික මේන් රෝඩ් එකට දාලා මේ විදිහට එන එක. ඉතින් කොහොම හරි අපි මෙහෙම එනවයි කියලා අදහසක් කිසිම සූදානමක් නැතුව නිකන් ඔහේ කාර් එකට නැගලා හවස් වරුවේ ආවා. ඉතින් අපි එනකොට 4:45 විතර වුණා. කොහොම හරි ඉතින් හරිම ලස්සන බීච් එකක්. ඉතින් බේ ඔෆ් අයිලන්ඩ්ස් කියන්නේ මේ හරිම කියන්නේ මේක ටුවරිස්ට් ඒරියා එකක්. හරිම ලස්සනයි. ඉතින් අපි ප්ලෑන් කරගෙන හිටියට ඔන්න අද තමයි එන්න පුළුවන් උනේ. ඊළඟට අපි හිතුවා මෙතනින් ෆෙරි එකේ යනවා රසල් වලට කියලා. ඉතින් මේ ෆෙරි තියනවා එක එක විදිහේ. මෙතන අර එක එක ටුවර්ස් යන්න පුළුවන්. ඔය මොකක් හරි තියෙනවා මං හිතන්නේ අර පොඩි කේව් එකක් වගේ තියෙනවා. ඒ ටුවර් එක යන්න පුළුවන් ඔය වගේ. ඉතින් අපි හිතුවා මෙතන ඉඳලා අර ඈත එහා පැත්තේ පේන්නේ රසල්. ඉතින් රසල් වලට ෆෙරි එකේ ගිහිල්ලා ආපහු එනවා කියලා. ඉතින් රසල් වලට අපේ ගේ ළඟම පාරින් යන්න පුළුවන්. කොහොම හරි දැන් ඒක අර නාය ගිහිල්ලා හින්දා වහලා. කොහමද ඔයාලට මතක ඇති මං කිව්වා එක දවසක් හොටෙල් එකකුත් බුක් කරලා තිබ්බා. ඊට පස්සේ අපි ඒක කැන්සල් කරලා තමයි හැමිල්ටන් පැත්තට ගියේ. අපේ ට්‍රිප් එක ඊළඟට ඔන්න අපි ෆෙරි එකට නැංගා. ඉතින් නැගලා දැන් මේකේ යන්න තියෙන්නේ. කොහොම හරි මේකේ ෆැමිලි පාස් එකක් අපි ගත්තේ 40 ගාණක්. නැත්නම් එක්කෙනෙකුට ඩොලර් 17ක්ද කොහෙද ෆැමිලි පාස් එක 40 ගාණක්. ඉතින් පැයෙන් පැයටද කොහෙද තියෙනවා ෆෙරි. ඉතින් ඔන්න අපි යන්න පිටත් වුණා. ඉතින් මේක ස්ලෝ ෆෙරි එකක්. ඉතින් හිමීට යන්න තියෙන්නේ රසල් පැත්තට. ඉතින් මේ අවට ඔක්කොම තියෙන්නේ බොක්කවල්. අර බේ කියන්නේ. ඉතින් බොකු තියෙන්නේ. ඒකයි බේ ඔෆ් අයිලන්ඩ්ස් කියන්නේ. ඉතින් හැමදැනම පොඩි පොඩි දූපතුත් තියෙනවා. හරිම ලස්සන පැත්තක්. ඔන්න ඉතින් අපි රසල් කිට්ටුවට ආවා. ඉතින් මේ එනකොට වෙලාව 5:00 විතර ඇති. ඉතින් අපිට ඇවිදින්න ලොකුවට තැනකුත් එහෙම ප්ලෑන් කරලා ආවේ නැහැනේ. කොහොම හරි සීතලෙත් බෑ. මොකද අපි සීතලට හොඳට ඇඳගෙන ආවේ නැහැ. අපි මෙහෙම ප්ලෑන් එකක් නැතුව ආපු නිසා. ඉතින් කොහොම හරි ඔන්න ටික ටික ඉතින් රසල් වලට ළඟා වෙනවා. කොහොම හරි ඔන්න ඉතින් ෆෙරි එකෙන් බෑලා අපි යනවා රසල් පැත්තට. හුළඟත් එක්ක හරිම සීතලයි. මේ ඉතින් අපි හිතුවා මෙහෙන් කෑම කනවාද කියලා. ඊට පස්සේ හිතුණා 6ට තියෙන ෆෙරි එකේ ආපහු පහිය වලට ගිහිල්ලා එතනින්ම කනවා කියලා. කොහොම හරි අපි එනකොට මේ හුළඟට හස්බන්ඩ්ගේ මේ කැප් එක වැටුණා මුහුදට. ඒක අප්සෙට් එකේ ඉන්නේ. ඉතින් මේ කැප් එකම හොඳට වැටුණා කියලා. ඊළඟට ඉතින් කැප් එක නැතුව තමයි හැමතැනම ඇවිද්දේ. ඉතින් ජුට්ට වෙලා මෙතන සීතලේ වෙවුල ඉඳලා ඉතින් ඔන්න 6 වෙද්දි ෆෙරි එක එනවා. සමහර ෆෙරි වලින් මාර සෙරඟක් එනවා. ඉතින් අපි 6 වෙනකන් ඉතින් මෙතෙන්ට වෙලා චුට්ටක් බලාගෙන හිටියා. ඔන්න කොහොම හරි එනකොට තිබ්බ ෆෙරි එක වගේ නෙමෙයි යනකොට තිබ්බේ ෆාස්ට් ෆෙරි එකක්. ඉතින් ඒක හොඳයි. එනකොට ඉතින් අර පොඩක් වටපිට බල එන්න ආසයි. යනකොට ඉක්මනට යන්න තිබ්බොත් හොඳයි කියලා හිතෙනවා. ඉතින් කොහොම හරි ෆෙරි එකේ ඉතින් ආපහු අපි පයිහිය පැත්තට යනවා. කොහොම හරි මං හිතන්නේ අපි ආපහු 6යි කාලෙ විතර වෙනකොට
පයිහිය වලින් බැස්සා. ඉතින් බැහැලා ඉවර වෙලා ඔන්න අපි මොනවා හරි කනවා කියලා හිතුවා. ඊට පස්සේ අහම්බෙන් දැක්කා සාමාන්‍යයෙන් අපි වංගරේ වල ආසම රෙස්ටෝරන්ට් එක මේ මෙතනක් තියෙනවා. ඒකෙම බ්‍රාන්ච් එකක් වගේ. ඉතින් ඒක තියෙනවා දැකලා ඒකට ගිහිල්ලා කෑම ගත්තා. මම හරි ආසයි චවුඩ එකට. සීෆුඩ් චවුඩ එකයි garlic bread ඔය ටික තමයි අපි ගත්තේ. ඉතින් අරගෙන ඉවර වෙලා එළියට ආවා. මෙතන හෙලිකොප්ටර් ටුවර්ස් උත් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ Bay of Islands වල සිටියම. ඉතින් වෙනද ඔක්කොම බේ කියලා ගහලා තියෙන්නේ. ඉතින් හරි ඔක්කොම තියෙන්නේ මේ ඉතින් සිංහලෙන් කියද්දි කියන්න වෙන්නේ බොක්ක කියලා තමයි. ඉතින් බොක්කවල් ටිකක් තියෙන්නේ. ඉතින් මේ උඩින් බලනකොටත් ඉතින් හරි ලස්සන ඇති කියලා හිතුණා. මෙතනට හෙලේනා බේ ඒවා පේන්නේ නැහැ. ඒක එහෙම නේද? හෙලේනා බේ පේන්නේ ඉතින් කොහොම හරි ඔන්න අපි යන්න පිටත් වුණා. ඉතින් මෙතන ලස්සන ගල් චර්ච් එකකුත් තියෙනවා. ඒක රෙනෝවේෂන් එකක තියෙන්නේ. නැත්නම් මම හරි ආසයි චර්ච් එකක් ඇතුළට ගිහලා බලන්න. ඉතින් කොහොම හරි අපි ගෙදර යන්න පිටත් වුණා. වීඩියෝ එක බලවට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.